කාරණයක් දෙන්න අපටි කොහමද ඔබ වහන්සේට හොඳයි කියනවා කොහෙද මෙතුවා කාලයක් හිටියේ හිර වෙලා කොහෙද හිර වෙලා හිටියේ ඇයි ඒ හිර වෙන්න ගියේ නොදැනුවත්කමද එහෙමයි දැන් මට කියන්න මේ වාහනේ ගාවට ඇවිල්ලා තියෙන කුමද්ද අරමුණ කියලා ඔබ වහන්සේගේ පිහිට වෙන්න සත්‍යද කියන්නේ මොකද මේ සොහොන් කාලි මාතාව ඉදිරියේ දෙන්නා වූ පොරොන්දු තීන්දුව තීරණ කිසිම දවසක කඩා කප්පල් කරන්නේ නැහැ කියනවා. ඔබ වහන්සේ පිළිගන්නවද? එහෙමනම් ලෝක සත්‍යයට පිහිට වෙලා ඔබ වහන්සේ පින් බලාගෙන තමයි මේ ගැත්ත ගාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඔබ වහන්සේගේ ගැතිදරුවගේ ආපු අරමුණම එකහෙලා ඉෂ්ට කෙරුවා. එහෙමනම් ඔබ වහන්සේට මේ දේවස්ථානයෙන් වෙන්න කෙරෙන්න තියෙන සෑම දෙයක්ම එකහෙලා සිද්ධපත් කරලා දුන්නොත් මේ ගැතිදරුව අරගෙන ඉදිරියට යනවද? සත්‍යද කියන්නේ? සත්‍යයි පොරොන්දු වෙන්න පුළුවන්ද? පොරොන්දු වෙනවා. එහෙමනම් මේ පොරොන්දුව කවදාවත් කඩාකප්පල් කරන්න එපා කියනවා. එහෙමනම් අප්පච්චි අපි තව බොහෝ දේ පාපොච්චාරණය කරමු. මොකද දැන් මුල් වතාවට ඔබ වහන්සේම අනිදහස් කරලා ගත්තානේ. එහෙමනම් තව බොහෝ දේ අපි පාපොච්චාරණය කරමු. දැන් ගන්න ගත්තම ස්වල්ප මොහොතකින් ගන්න.